ආයුබෝවන් ඔබ මේ එකතු වෙන්නේ හෙට දවසට එනම් අප්‍රේල් 13 වෙනි සඳුදා දිනට අදාළව රාශි චක්‍රයේ සමබරතාවය අගය කරන අතිශයින්ම සාමකාමී සහ කලාවට ප්‍රිය කරන තුලා ලග්නයේ නිවරදිම පලාපල විශ්ලේෂණය සමගයි. තුලා ලග්න හිමියනි හෙට දිනය ඔබේ ජීවිතයේ දැවන්ත ආර්ථික පෙරලියක් කරන අතිශය බලගත් දවසක්. හෙට සඳුදා දිනය පාලනය කරන්නේ සිතට සහ හැඟීම් වලට අධිපති සඳු ග්‍රහයා විසින්. ඔබේ ලග්නය පාලනය කරන්නේ ධනයට සහ සුන්දරත්වයට අධිපති සිකුරු ග්‍රහයා. මේ සිකුරු සහ සඳු යන දැවන්ත ග්‍රහයන් දෙදෙනාගේ ප්‍රබල සංයෝගය නිසා හෙට දවස පුරාවටම ඔබේ ආකර්ශනීය තීරණ හරහා මහා ධනලාභයක් ගලාගෙන එනවා. නමුත් තුලා ලග්න හිමියනි දැඩි අවධානයෙන් අහන්න. ඔබව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සැලසුම් කරන භයානක කපටි පුද්ගලයෙක් හෙට ඔබේ සමීපයේ ක්‍රියාත්මක වෙනවා. ඔබේ පවතින මිතුරන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමේ පුරුද්ද ප්‍රයෝජනයට අරගෙන අතිශය සාර්ථකයයි පෙනෙන ව්‍යාජ හවුල්කාරීත්වයක් හෝ බොරු මිත්‍රත්වයක් පෙන්වා ඔබව දැවන්ත මූල්‍ය උගුලකට ඇද දැමීමට ඔවුන් සියල්ල සූදානම් කර අවසන්. ඒ නිසා හෙට දවසේ කෙනෙකුගේ ව්‍යාජ හිතවත්කමකට රැවටි අතට එන මහා රන්වන් අවස්ථාවක් ඔබට සම්පූර්ණයෙන්ම අහිමි වෙන්න පුරුවන්. මේ බිහිසුණු සතුරු කුමන්ත්‍රණයෙන් බේරිලා හෙට දවසේ මහා ධනයක් ළඟා කරගන්න අනිවාර්යෙන්ම කළ යුතු ප්‍රබල රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ ඉතා පැහැදිලිව විස්තර කරනවා. පොදු තත්ත්වය, මානසිකත්වය සහ සැඟවුණු සතුරන්. හෙට දවස ආරම්භයේදීම තුලා ලග්න හිමියන්ට දෙනෙන ප්‍රධානම දේ තමයි සමාජයේ ගැටුම් निराකරණය කර සාමය පවත්වා ගැනීමට තියෙන දැඩි ආශාව. සඳුගිය බලපෑම නිසා ඔබේ කටහඬ සහ පෙනුම අතිශයින්ම ආකර්ශනීය වෙනවා. හැබැයි තුලා ලග්න හිමියනි හෙට දවසේ අන් අයගේ ප්‍රශ්න විසඳීමට මැදිහත් වෙන්න එපා. ඔබව අපහසුතාවයට පත් කරවා ඔබේ ධනය සූරා කෑමට සතුරන් උත්සාහ කරනවා. අනවශ්‍ය ලෙස අනුන්ව සතුටු කිරීමට යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. හෙට දවසේ ඔබේ ලොකුම ආයුධය නිහඬ බවයි. ඔබේ රාජකාරිය පමණක් බුද්ධිමත්ව සිදු කරන්න. රැකියාව, ව්‍යාපාර සහ මූල්‍ය තත්ත්වය. රැකියාව සහ ව්‍යාපාර ගැන කතා කරනකොට හෙට දවස ඔබට අතිශය ජයග්‍රාහී. විශේෂයෙන්ම ඔබ නීති, කලා, රූපලාවන්‍ය, ඇඟලුම් හෝ රාජතාන්ත්‍රික ක්ෂේත්‍රයක නිරත වෙනවා නම් හෙට ඔබට හිතාගන්න බැරි විශාල තනතුරක් අත්කරගන්න වාසනාව පවතිනවා. ඔබේ සාධාරණ තීරණ ප්‍රධානීන්ගේ දැඩි අගයමට ලක් වෙනවා. මූල්‍ය තත්ත්වය ගැන බැලුවොත් සිකුරු සහ සඳුගේ ප්‍රබලත්වය නිසා ඔබේ අතට හෙට නොසිතූ මුදලක් ගලාගෙන එන්න නියමිතයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එතනයි. හෙට දවසේ මිත්‍රත්වය මත පදනම් වී කිසිම කෙනෙකු සමග මූල්‍ය ගිවිසුම් වලට අත්සන් තබන්න එපා. අනුන්ගේ ණයවලට ඇපවීමෙන් ඔබේ ධනය විනාශ විය හැකිය. මුදල් පරිමාර්ජනය අතිශයින්ම ස්වාධීනව සිදු කරන්න. ආද්‍ර ජීවිතයේදී සහ විවාහ ජීවිතයේදී හෙට දවස අතිශය රොමැන්ටික් දවසක්. තුලා ලග්න හිමියන් ආදරය කරද්දී එය ඉතාමත් සුන්දරව සිදු කරනවා. නමුත් හෙට දවසේ ඔබේ තියෙන තීරණ ගැනීමට ඇති අපහසුතාවයන් සහකරු සමග කුඩා ගැටුමක් නිර්මාණය වෙන්න පුරුවන්. කෙලින් තීරණ ගන්න, සහකරුට හොඳින් සවන් දෙන්න. සෞඛ්‍ය තත්ත්වය ගැන බලනකොට සිකුරු සහ සඳුගේ බලපෑම නිසා වකුගඩු ආබාධ, මුත්‍රා ආසාදන, කොන්දේ පහළ කොටසේ වේදනා සහ අධික වෙහෙසීම නිසා ඇතිවන මානසික ආතතිය ගැන බෙහෙවින් පරිස්සම් වන්න. ජලය පානය කිරීම අනිවාර්යෙන්ම සිදු කරන්න. හෙට අප්‍රේල් 13 වෙනි සඳුදා ඔබේ ජීවිතයේ සාර්ථකම දවස කරගන්න නම් මේ ප්‍රබල රහස් ශාන්ති කර්මය අනිවාර්යෙන්ම කරන්න. හෙට දවසේ ඔබේ මානසික සමබරතාවය රැක ගැනීම අතිශයින්ම වැදගත්. හෙට දවසේ නිවසින් පිටවෙන්න කලින් සුදු පැහැති මල් බුදුන් වහන්සේට පූජා කර සුවඳ දුම්මල්ලන්න. එසේම හෙට දවසේ කාන්තාවකට හෝ කුඩා දැරියකට යම් උපකාරයක් කරන්න. පවුලේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් ඔබේ ගමන අතිශයින්ම සාර්ථක වෙනවා. මෙයින් ඔබට එල්ල වී ඇති සියලුම සතුරු අපල දුරු වෙලා සිකුරුගේ පූර්ණ බලය උපරිමෙන් සක්‍රිය වී හෙට දවසේ මහා ධනයක් ඔබට හිමි වෙනවා. සුබ වර්ණය වෙන්නේ සුදු සහ ලා රෝස පැරයයි. සුබ අංකය වෙන්නේ අංක 6යි. ඔබේ මේ තියෙන සාධාරණ බුද්ධිය නිවැරදිව පාවිච්චි කරලා හෙට දවස උපරිමෙන් ජය ගන්න. ව්‍යාජ මිත්‍රත්වයට රැවටි තීරණ ගන්න එපා. මේ වීඩියෝ එක ලයික් එකක් දාලා පහලින් තුලා ලග්නය කියලා කමෙන්ට් කරන්න. දිනපතා නිවැරදිම පලාපල දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට තෙරුවන් සරණයි.